මේ දැම්ම ඔයාගේ මැසෙන්ජර් චෙක් කරලා බලන්න. ඔයාගේ account එකත් hack වෙන්න යන්නේ. බලන්න ඔයාලට මැසේජ් එකක් ඇවිල්ලා තියෙනවද කියලා මගේ ෆෝන් එක රීසෙට් කරන්න ඕනේ. මගේ ડોකියුමන්ට් වගේක් තියෙනවා. මගේ CV වගේක් තියෙනවා. මට කාට හරි එක සෙන්ඩ් කරන්න ඕනේ රීසෙට් කරන්න කලින්. නැත්නම් මගේ ડોකියුමන්ට් එක නැති වෙන්න පුළුවන්. අනේ මට උදව් කරන්නකෝ. මගේ මේ CV එක මම ඔයාලට දැන් සෙන්ඩ් කරන්නම් Gmail කරන්න නැත්නම් WhatsApp කරන්න මොකක් හරි. දැන් මම ඔයාලට දැන් එවන්නම් මේ ඔයාගේ ෆෝන් නම්බර් එක දෙන්න. එහෙම කියලා ඉල්ලන්න පුළුවන්. නැත්නම් කියන්න පුළුවන් අනේ මගේ Facebook එකේ අවුලක් මගේ Instagram වල අවුලක්. ඔයාලට කෝඩ් එකක් එයි. ඒ කෝඩ් එක මට දැන් සෙන්ඩ් කරන්න කියලා එන්න පුළුවන්. ඔයාලට හිතුන්නේ නැද්ද? අනුන්ගේ කෝඩ් එකක් කොහොමද අපිට එන්නේ? එයාගේ ෆෝන් එකේ අවුලක් තියෙනවා නම් එයාගේ account එකේ තියෙන අවුලක් තියෙනවා නම් ඉතින් එයා ගාවනේ ෆෝන් නම්බර් එක. එයාගේ account එකේ ෆෝන් නම්බර් එක එයා ගාවනේ තියෙන්නේ. ඉතින් ඒ නම්බර් එක අපිට ඒ නම්බර් එකට එන කෝඩ් එක කොහොමද අපිට එන්නේ? අනිත් එක තමයි මේ එයාගේ මොකක් හරි ડોකියුමන්ට් එකක් එයාට ෆෝන් එක රීසෙට් කරනවා නම් ඉතින් එයාට ඩ්‍රයිව් දාන්න පුළුවන්. මොකටද අපිට එවන්නේ? සමහර විට මේ වගේ මැසේජ් එන්නේ මේ ඔය අඳුරන account එකකින් වෙන්න පුළුවන්. නැත්නම් ඔයා අඳුරන්නේ නැති කියන්නේ ඔයාගේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ ඉන්නවා ඒත් ඔයා අඳුරන්නේ නැති වෙන්න පුළුවන්. නැත්නම් ඔයාගේ අවුරුදු ගානකට කලින් යාළුවෙක් වෙන්න පුළුවන්. නිතර හම්බෙන්නේ නැති කෙනෙක් වෙන්න පුළුවන්. අද නිතර හම්බෙන කෙනෙක්ගෙන් උනත් වෙන්න පුළුවන්. ඔයා දන්නවද? ඒ account එක හැක් කළා. ඔයාගේ account එකත් එයා හැක් කරන්නයි යන්නේ. ඉතින් කීයටවත් මේ වැරද්ද කරලා අවදාවත් ඔයාට එන කෝඩ් එකක් කාටවත් යවන්න එපා. Facebook වෙන්න පුළුවන්, Instagram වෙන්න පුළුවන්, WhatsApp වෙන්න පුළුවන්. හැකර්ස්ලාගේ ප්‍රධාන මේන්ම පොයින්ට් එක. අපි ශ්‍රී ලංකාවනේ අපි මිනිස්සුන්ගේ හිත ඉක්මනට උණු වෙනවා. අපි හැමතිස්සෙම බලන්නේ තව කාට හරි උදව් කරන්න. අපි කාට හරි උදව් කරන්න කියලා අපිට එන කෝඩ් එකක් අපි යවලා අන්තිමට වෙන්නේ අපි අමාරුවේ වැටෙන එක. සමහර වෙලාවට හැකර්ස්ලා කරන දෙයක් තමයි අපේ account එක hack කරලා අපේ account එකේ ඉන්න අනිත් අයට මේ වගේ ඔයා වගේ message එකක් දානවා අනේ මගේ phone එකේ අවුලක් මගේ Facebook එකේ අවුලක් ඔයාලට code එකක් එයි ඔයාගේ phone number එක දෙන්නකෝ ඒ වගේ මොකක් හරි දාලා මේක දන්වැලක් වගේ හැකර්ස්ලා hack කරගෙන ඉතින් කවදා හරි ඔයාලට මේ වගේ message එකක් ආවොත් නැත්නම් දැන්ටමත් message එකක් එහෙම එකක් තියෙනවා නම් ඔයා ඉස්සෙල්ලාම කරන්න ඕනේ මොකද්ද? ඔයා ඉස්සෙල්ලාම කරන්න ඕනේ ඒ account එක, ඒ message එක ආපු කෙනාගේ account එක block කරලා report කරන එක. මොකද එයා already ඔයාගේ friend කෙනෙක් නිසා ඔයාගේ photos, videos, ඔයාගේ details එයා ගාවට ඕන වෙලාවක ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයා කරන්න ඕනේ ඔයාට ඒ account එකේ අයිතිකාරයා හරි කෙනාව contact කරගන්න පුළුවන් නම් ඉස්සෙල්ලාම ඉක්මනට යාව ඉන්ෆෝම් කරන්න මේ. ඒ වගේම තමයි සමහර වෙලාවට අපිට ලින්ක් එන්න පුළුවන්. ෂුවර් නැති ලින්ක් ඇවිල්ලා තියෙනවා නම් කවදාවත් ක්ලික් කරන්න යන්න එපා. ඔයාගේ account එක hack වෙන්න. මේ වීඩියෝ එකෙන් ඔයා මොන හරි දෙයක් ඉගෙන ගත්තා නම් ඔයාගේ යාළුවාගේ account එකත් hackers ලාගෙන් බේරගන්න එයාටත් මේක share කරගෙන යන්න. bye.